අයිබෝවන් මට අද හිතුණා අපේ ජීවිතයට ඉතාමත් වැදගත් වටිනාකම් හතරක් ගැන කතා කරමු. පළවෙනි එක තමයි simplicity අල්පේච්ඡතාවය. දෙවෙනි එක තමයි compassion මෛත්‍රිය. තුන්වෙනි එක තමයි kindness කරුණාවන්තකම. හතරවෙනි එක තමයි ඉවසීම patience. මගේ ජීවිතයේ මෙම වටිනාකම් හතරට මම මුදුන් කොට සලකන වටිනාකම් හතරක්. පසුගිය වැඩසටහනකදී මම කිව්වා අවංකත්වය. ඒක තමයි මගේ ජීවිතයේ ප්‍රධානම වැලියු එක විදියට වටිනාකම් විදියට මම සලකන්නේ. දැන් අපි ඉතා ඉක්මනින් බලමු අපි මොනවද මේ වටිනාකම් හතර කියලා. පළවෙනි එක විදියට මම හිතනවා simplicity අල්පේච්ඡතාවය අපිට වැදගත් කියලා. ඇයි එහෙම කියන්නේ? ඔබ අල්පේච්ඡ වන්නේ විය යුත්තේ කෙසේද? ඔබ අල්පේච්ඡ විය යුත්තේ කායිකව සහ මානසිකව. සමහරු හිතනවා සැහැල්ලු දිවි පැවැත්ම simplicity කියන්නේ ඊටාම අඩු දේවල් පරිහරණය කිරීම කියලා. අපි කියනවා minimalist කියලා. ඒකම නෙවෙයි අල්පේච්ඡතාවය කියන්නේ. ප්‍රධාන වශයෙන් අල්පේච්ඡතාවයට බලපාන්නේ මානසිකව තියෙන සැහැල්ලු දිවි පැවැත්ම. ඇයි අපි මානසිකව සැහැල්ලු වෙන්න ඕන කියලා කියන්නේ? දැන් හිතන්න ඔබට තිබහ වෙන. ඔබට තිබහ වුණාම ඔබට අවශ්‍ය වන්නේ වතුර. නමුත් වතුර වෙනුවට අද වෙළඳපොලේ ඊටාම හුළුල් පරාසයක දේවල් ඔබට බීමට පුළුවන්. නමුත් ඔබගේ අවශ්‍යතාව, ඔබගේ පර්පස් එක වෙන්නේ වතුර. හැබැයි අපි වතුර බොන එකට කියනවා අපේ අවශ්‍යතාවය නීඩ් එක සපුර ගන්නවා. හැබැයි අපි ඒකට වෙළඳපොලේ තියෙන ඒවා විවිධාකාර choices, ඒ කියන්නේ අපිට තෝරා ගැනීම කරන්න පුළුවන්. එතකොට අවශ්‍ය වතුරයි ජීවිතයට තිබහට. හැබැයි අපිට අවශ්‍ය ගොඩාක් දේවල් ගොඩාක් තෝරා ගැනීම කරන්න වෙළඳපොළ අපිට ඉඩ සලසලා තියෙනවා. දැන් ඔබ එතන අතරමං. එතකොට ඔබට වෙන්නේ ඔබගේ මුදල් කාලය අනවශ්‍ය විදියට මේ වමනාවක් කියනවා ඒවට wants කියලා ඒවට මිඩංගු කරන්න වෙනවා. දැන් අපි බලමු ඔබගේ අවශ්‍යතාවය වන්නේ වතුර. හැබැයි ඔබගේ wants පැත්තට ගියොත්, වමනාවන් පැත්තට ගියොත් ඔබගේ කාලය මිඩංගු කරන්න වෙනවා. කාලය මිලමුදල් මිඩංගු කරන්න වෙනවා අනවශ්‍ය විදිහට. සෞඛ්‍ය සම්පන්න බව ගත්තා. ඔබ සෞඛ්‍ය සම්පන්න බවින් ඈත් වෙනවා. එතකොට මේක කොහෙන්ද ආවේ? මෙන්න මෙතන තමයි අපිට මානසික simplicity අල්පේච්ඡ බව වැදගත් වෙන්නේ. එතකොට අපිට ෆිසිකල් භෞතික විදියට සිම්පල් වෙන්න අපිට වතුර විතරක් ගැන හිතුවට අපිට ඇත්තම මානසිකව තමයි අපි අනිත් පැත්තට ඒ කියන්නේ විවිධ වමනාවන් වෝන්ස් වලට යොමු වෙන්නේ. එතකොට ඔබ ඊටාම ඥානවන්තව කල්පනා කරොත් මගේ අවශ්‍යතාවයට අනුව නීඩ් එකට අනුව මට භාණ්ඩ හා සේවා සපයා ගත්තොත් මගේ අල්පේච්ඡ බව මට අවකාශයක් ඇති කරනවා මම ඇසුරු කරන පුද්ගලයන්ට කරුණාවෙන් සලකන්න. මෛත්‍රියෙන් සලකන්න. මොකද්ද දැන් මෛත්‍රිය කරුණාව කියන්නේ? මෛත්‍රිය කියන්නේ ඔබේ හිතේ ඇති වෙනවා යමෙක් කෙරෙහි උදව් කිරීමේ හැඟීම. ඒකට අපි කියනවා compassion. ඔබට උදව් කිරීමේ හැඟීම ඇති වෙලා විතරක් මදි. ඔබට ඒක ක්‍රියාවෙන් පෙන්වන්න. අන්නේ අපි ක්‍රියාවට අපි කියනවා kindness කියලා. කරුණාවන්තකම. දැන් අපිට හිතෙනවා නම් යාචකයෙකුට හිඟන්න එකට මොනවා හරි දෙයක් කෑම බීමක් එහෙම නැත්නම් මිල මුදලක් අතට දෙන්න ඔබ ගාව මුදල් තිබිය යුතුයි. ඒක නිසා පළමුවෙන්ම ඔබට කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන්න. එහෙම වුණොත් තමයි ඔබට අනිත් අයට ඒක සලකන්න උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඉංග්‍රීසි කියමනක් තියෙනවා. You couldn't pour
from empty cup. කියන්නේ හිස් කෝප්පයකින් ඔබට අනිත් අයට අවශ්‍ය බීමක් දෙන්න බෑ. ඔබේ කෝප්පය ඉස්සෙල්ලා පුරව ගන්න. එතකොට හැම වෙලාවෙම මතක තියාගන්න කරුණාව මෛත්‍රිය අනිත් අයට දෙන්න ඉස්සෙල්ලා තමන්ට කරුණාව සහ මෛත්‍රිය දෙන්න. ඒක ආත්මార్థකාමී බව නෙමෙයි පටල ගන්න. එතකොට අපි තමන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් සලකනකොට ඔබට අනිත් පුද්ගලයෙක් කෙරෙහි එයාට උදව් කරන්න හිතේ ඇතිවන හැඟීමට අපි කියනවා මෛත්‍රිය කියලා. ඒක අපි ක්‍රියාකාරකමක් බවට ප්‍රැක්ටිකලි අපි මේ දේ කරාම ඒකට කියනවා කරුණාවන්තකම kindness. එතකොට මේ දෙකට ඉඩකව අවකාශ සැලසුනේ ඔබේ සැහැල්ලු දීපවල. දැන් ඊට පස්සේ ඔබ මේ දේ කරන්න යනවා අවශ්‍ය පුද්ගලයා. එතකොට ඔබට ඉවසීම කියන්නේ. ඉවසීම කියන්නේ කෙනෙකුට උදව්වක් කරද්දී එතනදී සිදුවෙන ප්‍රතිඵල ආපස්සට සිදුවෙන එක ක්‍රියාකාරකම් වලට ඊටාම සාවධානයෙන් යාව තේරුම් අරගෙන ඉවසීමෙන් එයාට ඒ ගැන කියලා දීම උදව් කිරීම තමයි අපි එතන patience ඉවසීම කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගන්න අපේ දෙමව්පියෝ. කොච්චර ඉවසුවාද අපි පොඩි කාලේ ඉඳලා මේ දක්වා අපේ ජීවිතේ මේ තත්ත්වයට අපිවපත් කරා. අපේ ගුරුවරු කොච්චර ඉවසලා අපිව තේරුම් අරගෙන අපිට අධ්‍යාපනය ලබා දුන්නා. අපේ වෘත්තීමය හැකියාවන් ප්‍රගුණ කරගන්න අපි වෘත්තීය විභාග කරනවා. එතනදී අපිට කොච්චර අපේ ඒවට උදව් කරපු ගුරුවරු හිටියද? ඊට අමතරව සමාජයේ හම්බ වෙන අපේ යාළු මිත්‍රාදී කොච්චර ඉවසීමෙන් අපි කරේ කටයුතු කරා. ඉවසීම කියන එක තමයි මේ ಗುಣධර්ම හතරේ අවශ්‍යම ගුණාංගය. මේ හතර එකට එකතු කරලා තියාගන්න. ඉවසීම නැතුව කිසිම දෙයක් අපට ජීවිතේ සාර්ථක කරගන්න බෑ. එතකොට අපි සැහැල්ලු දිවි පැවැත්මක් ඇති කරගත්තාම කායිකවත් මානසිකවත් එතනින් උදා වෙන අවකාශයකින් අපිට අපගේ මෛත්‍රිය කරුණාව නිසා අනිත් අයට සමාජයේ උදව් කරන්න හැකියාව එළඹෙන අතරම එය ඉවසීම නැමැති ගුණයෙන් ඒ අය අවබෝධ කරගෙන තමන්ම අවබෝධ කරගෙන එම අවබෝධය තුළින් අනිත් අයට උදව් කිරීම තුළින් අපගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ගුණධම් values හතර ජීවිතේ. පළවෙනි එක simplicity අල්පේච්ඡතාවය, දෙවෙනි එක compassion මෛත්‍රිය, තුන්වෙනි එක කරුණාවන්තකම kindness, හතරවෙනි එක ඉවසීම patience. ඔබට ජය වේවා. ගුණ යහපත් මිනිසෙක් වෙන්න ජීවිතේ. බොහොම ස්තුතියි.